හොඳයි බෙස් බයොලොජි වලින් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරන් එන්නේ. මේක තමයි ලංකාවේ පළවෙනි බජාජ් පල්සර් N125 බයික් එකේ රිවිව් එක. මෙන්න මේ විදිහට තමයි මේ බයික් එක තියෙන්නේ. මේක මිල කියලා ඉන්නම් ඉස්සෙල්ලම රුපියල් 8,49,950 8,44,950 sorry. පල්සර් කාණ්ඩේ ඉන්න පොඩිම බයික් එක තමයි මේ. මේක වෙල්ලා එන්ජින් පවර් 125 cc තමයි එන්ජින් කැපැසිටි එක. මේකේ අශ්ව බල 12ක් ජනනය කරනවා. මේකේ බර කිලෝග්‍රෑම් 125ක් තමයි එන්නේ. මේක ඇවිල්ලා සෑහෙන ස්පෙસિෆිකේෂන් එක ආපු බයිසිකලයක්. ලීටර් 6යි ලීටර් 9.6ක ඉන්ධන ගබඩාවක් නැත්නම් පෝල් ටැංක් එකක් තියෙනවා. මේකේ තනිකරම ලයිට් අර මේවා ඔක්කොම වෙනස්ම විදිහකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අලුත්ම විදිහකින් LED ලැම්ප් සෙට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉස්සරහා shock absorber දෙක ආවරණය කරලා තියෙනවා. මේක ප්ලාස්ටික් ආවරණයක් සහිතයි. මඩ් ගාඩ් එක MRF ටයර් ඇවිල්ලා තියෙනවා. CI ඊට පස්සේ ඔයිල් කූලින් එන්ජින් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ සයිලන්ට් ස්ටාර්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට එක කියන්නම්. NS මොඩල් එකේම විදියටම මොනොසොක් අබ්සර්වර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ටික වැලි පාරේ ගිහිල්ලා පොඩ්ඩක් මඩ වෙලා තියෙන්නේ. කිලෝමීටර් 50ක් විතර මේක මේදි පැදලා තියෙනවා. එකසිය 10 80 17 ටයර් එකක් ඇවිල්ලා තියෙනවා පිටිපස්සට MRF එක. ඊට පස්සේ ග්ලිටර් ෆිල්ටර් ලයිට් ඇවිල්ලා තියෙනවා. අර පල්සර් 150 සාමාන්‍ය එකේ වගේ. ඊට පස්සේ කික් ස්ටාර්ටර් එක තියෙනවා. මේකේ ඔයිල් තියෙනවද නැද්ද කියලා බලන්නවත් ක්‍රමයක් නැහැ. කළු පාටින් තමයි මේක මුළු එන්ජින් එකම තියෙන්නේ. කොහෙවත් ඔයිල් බලා ගන්න තැනක් හම්බුන්නේ නැහැ මට. ඊට පස්සේ අර ස්පෝර්ටි ලුක් එක නැති වෙන්න ක්‍රැෂ් බාර් එකක් ඇවිල්ලා තියෙනවා. ස්පෝර්ටි ලුක් එකට හානියක් නොවෙන්න එන්ජින් එක සහ අනෙකුත් වටිනා කියන කොටස් ආරක්ෂා කරගන්න. පල්ස කියලා මේ විදිහට ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් පල්ස කියලා ගහන්නේ ওই විදිහටනේ. ඊට පස්සේ මේකේ ඩිජිටල් මීටර එක ටිකක් වෙනස්ම විදිහට ඇවිල්ලා තියෙනවා. පුලි ඩිජිටල් මීටර එකක් තියෙන්නේ. හායි කියලා පිළිගන්නවා view. ඊට පස්සේ තෙල් මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් අපිට වේගය බලා ගන්න පුළුවන්. දැන්ට පැදලා තියෙන කිලෝමීටර ගන්න පෙන්වනවා මෙච්චර 52යි කියලා. මෙතන වෙලාව තියෙනවා. එන්ජින් එක ඔෆ් කරලා තියෙන හින්දා මෙන්න එන්ජින් ඔෆ් කියලා බටන් එකක් තියෙනවා. මේ එන්ජින් එක ඔන් වෙනවා මේ බටන් එක දැම්මට පස්සේ. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපි යන කිලෝමීටර අපි යන වේගය අනුව පෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර කීයක් යන්න පුළුවන්ද කියලා. ඒකේ උඩරිම එන්නේ 70යි. මම ඒක දැන් මේ ස්ටාර්ට් කරලා පැදලා පෙන්නන්න විදියක් නැහැ. ඊට පස්සේ APM කියලා තියෙනවා. ඒවා ඉතින් මට තාම හොයාගන්න බැරි වුණා. වෙලාව වෙනස් කරන්න මේකේ විදිනවා වම් පැත්තේ හැන්ඩල් එකට මීටර් ස්විච් එකක්. මේකෙන් තමයි මීටර එක සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම කරන්න තියෙන්නේ. මෙතන මොකුත් ටච් කරන්න බෑ ඩිජිටල් වුණාට. ඒකෙන් මෙතන බ්ලූටූත් ඔන් කරලා ෆෝන් එකට කනෙක්ට් කරගෙන ෆෝන් එකේ තියෙන මැසේජ් නොටිෆිකේෂන් ඊට පස්සේ කෝල් කරන්නේ කවුද කියලා බලා ගන්න. ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ බටන් එකෙන්ම කෝල් එක ආන්සර් කරන්න කට් කරන වගේ දේවල් කරන්න පුළුවන්. මේ IFE කියන්නේ අපි යන වේගයත් එක්ක කිලෝමීටර කීයක් යන්න පුළුවන්ද කියන එක. හරි ඊට පස්සේ මම කිව්වා සයිලන්ස් ස්ටාර්ටර් එකක් තියෙනවා කියලා. මේකේ ස්ටාර්ටර් මෝටර් එකක් නැහැ.
මේ දකුණු අතට තමයි ඇවිල්ලා තියෙන සාමාන්‍ය විදියටම. ඒක ස්ටාර්ට් කරද්දි කිසිම සද්දයක් එන්නේ නැහැ. මේකේ ඊට අමතරව ගියර් එක මොන ගියර් එකේද තියෙන්නේ කියලා පෙන්නනවා. මෙතන මේ බිඳුව එහා පැත්තේ තියෙනවා ගියර් 1 කියලා. උඩට කඩුවට පස්සේ නිව්ට්‍රල් එකට වැටුණා කියලා පෙන්නනවා. 2 3 ඔය විදිහට ඔක්කොම ගියර් ඔක්කොම වෙනස් වෙන විදිය පෙන්නනවා. දැන් මේ ගියර් එක හරියට වැටුනේ නැත්නම් බිඳුව මේ මර්ගේ ඩොට් දෙකක් තමයි වෙන්නන්නේ. ආයි සෙකන්ඩ් එකට ආයි ෆස්ට් එකට ආයි නිව්ට්‍රල් එකට දාගත්තා. දැන් මම අර සයිලන්ස් ස්ටාර්ටර් කියන එක පෙන්වන්න හදන්නේ. මේ ස්ටාර්ට් බටන් එක කිසිදු මෝටරයක් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මේ ස්ටාර්ට් බටන් එක ටච් කරපු ගමන්ම මේක සයිලන්ස්ලි ස්ටාර්ට් වෙනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ආයි බලන්න. මේක යන්තම් ටච් කරන විතරයි ඕනේ. දැන් ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ මේකට එන්නේ ඔන් ලයිට් එක. එන්ජින් එක ස්ටාර්ට් කරපුවාම ලයිට් එක ඔන් වෙනවා. ඊට පස්සේ මේ හැන්ඩල් එකේ තියෙනවා මේ හෙඩ් ලයිට් එක හෙඩ් කරන්නද ඩිම් කරන්නද කියලා මේ මෙතන फीचर्स ටිකක් නේ. ලයිට් හෙඩ් ඩිම්. මේ ලයිට් එකේ හෙඩ් එක ඩිම් එක. ආයි පොලිසියෙන් ඉන්නවා කියලා පෙන්නන්න. මේක ටිකක් ටච් කරාට පස්සේ පොලිසියෙන් ඉන්නවා කියලා පෙන්නත හැකියි. මේ විදිහට. ඊට පස්සේ සිග්නල් ලයිට් සාමාන්‍ය විදිහටම තියෙනවා. මොස් පවර්ෆුල් සිග්නල් ලයිට් ටිකක් තියෙන්නේ. ඒ වගේ සිග්නල් ලයිට් දාන තැන දන්නවනේ. ඒ විදිහටම තමයි හෝන් එක තියෙනවා. පොඩ්ඩක් වෙනස් විදිහේ හෝන් එකක්. ඊට පස්සේ RPM මගේ පෙන්වන්නේ නැහැ මේකේ. RPM මගේ වෙනස් කරගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. තවත් මේක වටිනාම දෙයක් කියන්න බැරි වුණා. මේකේ තියෙනවා අපිට USB charging port එකක්. කොහේ හරි ගිහිල්ලා ෆෝන් එකේ බැටරි බැස්සොත් එහෙම ඩෙඩ් කේබල් එක මෙතනට ගහලා USB ෆෝන් එක charge කරගෙන මේ හැකියාව තියෙනවා. ඔය විදිහට තමයි ඔක තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා ට්‍රැෆික් වල යද්දි විශේෂ ඔප්ෂන් එකක්. මෙන්න මේක. මේ ඔප්ෂන් එකෙන් අපි ට්‍රැෆික් වල යද්දි මේක ඔටෝ කියන තැනට දාලා තිබුණොත් එහෙම ට්‍රැෆික් වල යද්දි අපි නතර කරන් ඉද්දි එන්ජින් එක ඔටෝ ඕෆ් වෙනවා. ඊට පස්සේ අහපව් යද්දි නිකම්ම එයා ඇක්සලරේටර් හරි ක්ලච් එක හරි අල්ලපු ගමන් නිකම්ම එයා අහපව් ස්ටාර්ට් වෙලා යනවා. ඒක ඒ ෆන්ක්ෂන් එක අපිට ඕනේ නැත්තම් අපිට ඒක ඔටෝ ඕන් නැහැ කියලා දාන්න පුළුවන්. ඔය ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. පස්සේ N125 ගැන කතා කරද්දි ඊට අමතරව මට මේ කියන්න බැරි වුණා. සාමාන්‍ය විදියටම ගියර් පහේ බොක්ස් එකක් තමයි තියෙන්නේ. ගියර් බොක්ස් එක ෆස්ට් එක පහලට ඉතුරු ඊට පස්සේ නිව්ට්‍රල් එකට වැටලා සෙකන්ඩ් තර්ඩ් টপ හයි টপ ඔය විදියට තමයි ගියර් ටික තියෙන්නේ. හරි එහෙනම් පස්ස 125 ගැන කතා කරන් තියෙන්නේ ඔය ටික තමයි. තවදුරටත් මම මොනවාරි අලුතින් දෙයක් දැනගත්තොත් අලුත් වීඩියෝ එකක් ඒකේ දාන්නම්. ඊට අමතරව මේක යනකොට මේ සීට් ඩිසයින් එක නිසා හරිම පහසුයි. පුදුම කම්ෆර්ටබල් සීට් ඩිසයින් එකක් තමයි මේක තියෙන්නේ. ඊට අමතරව මේකේ උසත් එක්ක අපිට හරිම පහසුවෙන් මේක පදවගෙන යන්න පුළුවන් බයිසිකලයක්. යූසර් ෆ්‍රෙන්ඩ්ලි බයිසිකලයක්. ඉස්සරහා ඩිස්ප්ලේ එක එනවා. පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක්මයි එන්නේ. සාමාන්‍ය NS1 to 150 වගේම තමයි
මේකේ S අකුර නැහැ N125 පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 65ක් 55 65 අතර ප්‍රමාණයක් වැඩ කරනවා කියලා කියනවා. අපිට අර එස්ටිමේට් ඒ වේගයෙන් යනකොට කොච්චරක් යනවද කියලා පෙන්වන වේගයකදී බලා ගන්න පුළුවන්. උපරිම ලීටරකින් කිලෝමීටර් 70ක් ඒකාකාරී ප්‍රවේගයෙන් යනවා නම් අපිට යන්න පුළුවන් කියලා එයා පෙන්වනවා. හරි ඔච්චර තමයි එහෙනම්. එහෙනම් පළවෙනි ලංකාවේ පළවෙනි 125 රිවිව් එක මේ විදිහට නතර කරනවා. බයොලොජි වීඩියෝස් ඉස්සරහට දානවා. මම මේ දවස් ටිකේ චුට්ටක් බිසි හින්දා තමයි මට ඒක දාගන්න උන්නේ නැත්තේ. පහුගිය දවස් ටිකේ වෙසක් සීසන් එකේදී ඊට පස්සේ මේ බයිසිකලේ ගෙනල්ලා ඒකේ පොඩ්ඩක් පොඩි බැටරි එකක් තිබ්බා. ඒක හින්දා තමයි චුට්ටක් බයොලොජි වීඩියෝස් දාන්න බැරි වුණේ. ඊළඟ දවසේ ඉඳන් බයොලොජි වීඩියෝස් ආපහු පටන් ගන්නවා. 13 වසරේ වීඩියෝස් අපිට පටන් ගන්න තියෙන්නේ. ඒ ටික අපි ඊළඟට කරමු. හොඳයි එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ බටන් දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හයි බෝන්